පුතේ මම අද ඔයාලට කියා දෙන්න යන්නේ ඔයාලට වැදගත් වෙන විදිහ වීඩියෝවක්. ඕගොල්ලෝගේ ගෙදර වල පුතේ ගෙදර නිතරම අපිරිසුදුභාවය තියෙනවා නම් ගෙදර අඩදබර ඇති වෙනවා නම් ගෙදර නිතරම පුතේ පිරිසුදුකමෙන් අඩුභාවයක් ඇති වෙගෙන යනවා නම් ඒක පුතේ പ്രേත දෝෂයක්. ඒකට කරගන්න ඕන ප්‍රතිකර්ම මම ඔබලට කියලා දෙන්නම්. ඔබලා අනිවාර්යයෙන්ම පුතේ මේක කරලා බලන්න. මොකද එහෙම දෙයක් තියෙනවා නම් පුතේ ඒකට කරන්න තියෙන එකම ප්‍රතිකර්මයයි. ඒකට ඔයගොල්ලෝ ගන්න කොහොඹ කොළ, දෙහි කොළ, අබ, ගම්මිරිස්, ලුණු මේ පස් වර්ගය අරගෙන හොඳට වනේදා කොට දින 3ක් ඉරිදා සඳුදා අඟහරුවාදා ඔයාලගේ ගෙදරට දුම අල්ලන්න. ඒ දුම අල්ලනකොට පුතේ ඒ දුම් ටික හොඳට ගේ වටේම අල්ලන්න ඕනේ. ඊට පස්සේ පළවෙනි ඉස්සරහින් දොරෙන් එළියට දාන්න එපා. කුස්සියේ පිටිපස්ස දොරෙන් දුම් ටික එළියට දාන්න ඕනේ. ඒක ඒ වේලාවට පුතේ මම මන්ත්‍රයක් කියනවා. ඔල ඒ මන්ත්‍රේ හරියට කියලා ඒ කොටාගත්ත කුඩු වලට ඔයාලා ජප කරගන්න. මොකක්ද දන්නවද මන්ත්‍රේ? නමෝ රත්නත්‍රය ශ්‍රී බුද්ධ ජය ජය ස්වාහ. නමෝ රත්නත්‍රාය ශ්‍රී බුද්ධ ජය ජය ස්වාහ. නමෝ ශ්‍රී රත්නත්‍රාය බුද්ධ ජය ජය ස්වාහ කියලා පුතේ 21 පාරක් කියන්න. 21 පාරක් කියා ඉවරලා දුම් අල්ලන්න ගෙට. දුම් අල්ලන්න හැටි මම දැන් කියලා දුන්නා. පළ ඉස්සරහා දොරෙන් පිට කරන්න එපා. කුස්සියෙම පිට කරන්න දුම ටික. ඊට පස්සේ පුතේ බදාදා දිනේ ඉඳලා දැන් ඉරිදා සඳ අඟහරුවාදා බදාදා දිනේ ඉඳලා ඔයාලා කඩේකින් ගන්නට අෂ්ටගන්ධ ධූපය දින 7ක් ගේ වටේටම අල්ලන්න පුතේ. ගේ ඇතුළට අල්ලලා ගේ වටේට අල්ලලා බලන්න ඔයාලට බුදුම විදිහට පුතේ ගෙදර දොරට හරියනවා. සියලු බාධක ඉවත් වෙලා යනවා. මේ නිසා මේක කරලා බලන්න පුතේ. මම කියන්නේ ඔයාලට මේක පුතේ කරලාම බලන්න කියන එකයි. පුතේ ඔයාලට මම නැවතත් වීඩියෝ එකක් අරන් එනවා පුතේ. අදට මම නවතිනවා. ඔයාලා මේ දේ කරලා බලන්න. අද ඉඳන් පුතේ මේ දේ කරලා බලන්න. තුරුවන්ගේම සරණයි. පුතේ ඔයාලට මේ වගේ වීඩියෝ එකක් අවශ්‍ය නම් තව මේ වීඩියෝ එක බලලා මට ලයික් කරන්න. කමෙන්ට් එකකුත් දාන්නයි. ඉතින් පුතේ මම ඉදිරියට ඔයගොල්ලන්ට වටිනා දේවල් මම කියලා දෙනවා. තුරුවන්ගේම සරණයි.